නැවේ ඇංක චේන් එක ගැන ගොඩක් අය නොහිතන කතාවක් කියන්නේ යන්නේ. අපි මේ කතාව පොඩ්ඩක් අහලා ඉමුකෝ. ඇංකර් එකකින් ඇත්තටම නැවට අමුතු ලස්සනක් ගෙන දෙන අතරෙම මේකේ ප්‍රයෝජන කීපයක්ම තියෙනවා. ඉතින් පළවෙනි එක ගත්තොත් හෝල්ඩින් පොසිෂන් කියන එක. නැවේ පොසිෂන් එක හරියට මේන්ටේන් කරගන්න මේක ගොඩක් උදව් වෙනවා. ඉතින් දැන් අපි හිතමු නැව ඩ්‍රිෆ්ට් වෙන එක නවත්ත ගන්න පුළුවන් වින්ඩ් එකට, වේව්ස් වලට, කරන්ට් එකට. ඉතින් දෙවෙනි එක විදියට එමර්ජන්සි බ්‍රේකින් කියන එක අපිට ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් නැවේ ප්‍රොපල්ෂන් එක ස්ටියරින් ෆේල් වුණාම හදිසියක දිනව නවත්ත ගන්න ඕන වෙච්ච වෙලාවට අපිට ඇංකර් ඩ්‍රොප් කරලා මේක නවත්ත ගන්න පුළුවන් නැව. නමුත් මේක ක්‍රිටිකල් සිටුේෂන් එකක්. ඒක තීරණය කරන්නේ නැවේ ඉන්න කැප්ටන්. ඉතින් තුන්වෙනි එක විදියට අපිට ගන්න පුළුවන් ඔපරේෂනල් ස්ටැබිලිටි කියන එක. දැන් අපි මුහුදේ ඉඳගෙන ලෝඩින් අන්ලෝඩින් කරනවා නම් අපිට පොසිෂන් එක මේන්ටේන් කරන්න ඕනනේ නැවේ. ඉතින් ඒ වගේ වෙලාවට ඇංකර් දෙකම යූස් කරන්නත් පුළුවන්. නැත්නම් එකක් යූස් කරන්නත් පුළුවන්. එතකොට මේ බර්ත් එකට අපි එන්න කලින් නැව පරායකට ඇවිල්ලා ඇංකර් කරනවනේ. බර්තින් ටයිම් එක දෙනකන්. එතකොටත් අපිට ඇංකර් එක දාගෙන අපිට ඉන්න පුළුවන්. අනිත් එක තමයි සේෆ්ටි ඉන් හෙවි වෙදර් කියන එක. ඉතින් අර ග්‍රවුන්ඩ් වෙන්නේ නැතුව නැව කලිෂන් වෙන්නේ නැතුව අපිට නැවේ පොසිෂන් එක මේන්ටේන් කරගන්නත් මේ ඇංකර් එක උදව් වෙනවා ගොඩක්. ඇංකර් චේන් එකේ දිගමනින ශකල් වලින්. ඉතින් ශකල් 1 2 3 4 5 ඔය විදියට තමයි නැවේ ඇංකර් එකේ චේන් එකේ දිග මනින්නේ අපි. මේ එක ශකල් එකකට අඩි 90ක් තියෙනවා. අඩි 90ක් කියන්නේ මීටර 27.5ක් නේ. ඉතින් මේ වගේ ශකල් කීපයක් එකතු වෙලා තමයි ඇංකර් චේන් එක හැදෙන්නේ. ඉතින් මේ වගේ ඇංකර් චේන් එකේ ශකල් දෙකක් එකතු කරන තැන එතන වෙනම ශකල් එකක් තියෙනවා, පුංචි ශකල් එකක්. ඒක රතු පාටින් තමයි පේන්ට් කරලා තියෙන්නේ. ඉතින් මේ රතු පාට ශකල් එක දෙපැත්තෙන් එක ශකල් මේ පේන්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි පළවෙනි ශකල් එක. ඒ කියන්නේ පළවෙනි චේන් කෑල්ල. ඊට පස්සේ ඒ වගේ එහෙම සුදු පාටින් දෙකක් පේන්ට් කරලා තියෙනන් දෙපැත්තට. ඒ කියන්නේ දෙවෙනි ශකල් එක. තුනක් පේන්ට් කරලා තියෙනන් ඒ තුන්වෙනි ශකල් එක. ඒ විදිහට තමයි ඇංකර් චේන් එකේ කොච්චර ශකල් ප්‍රමාණයක් අපි මුහුදට දානවද කියලා තීරණය කරන්නේ. ඉතින් ඇංකර් එක දැම්ම පළියට නැව නැවතිලා තියෙන්නේ නැහැ. නැව ඩ්‍රිෆ්ට් නොවී තියෙන්නේ නැහැ. මේ ඩ්‍රිෆ්ට් වෙන එක නවත්ත ගන්න ප්‍රධානම සීක්‍රට් එක තමයි මේ චේන් එකේ තියෙනවා කැටිනරි කර්ව් කියලා එකක්. මේ කැටිනරි කර්ව් එක නැත්තම් ඇත්තටම නැව ඩ්‍රිෆ්ට් වෙලා යනවා බොහෝ දුරට 75%ක්ම. ඇත්තටම ඇංකර් එකෙන් නැවේ චේන් එක ඩ්‍රොප් කරන්න ලොකු උදව්වක් වෙනවා වගේ. ඇංකර් චේන් එකෙන් තමයි ඇංකර් චේන් එකේ තියෙන මේ කැටිනරි කර්ව් එක නිසා ඒ ඇංකර් චේන් එකේ බරයි මේ ඔක්කොම එකතු වුණාම තමයි නැව ඩ්‍රිෆ්ට් වෙන්නේ නැතුව එක තැන තියාගන්න පුළුවන් වෙන්නේ.